TCC Family Vlog අපේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලට අද මම කියන්න යන්නේ පුංචි පණිවිඩයක්. මේ ඉතින් රසවත්ම පළතුරක් වෙන වෙරළු ගැන තමයි කියන්නේ. ඉතින් මේ වගේ තියෙන ගුණාගුණ, ඒ වගේ විස්තර ටිකක් දැනගන්න අද අපේ YouTube channel එකත් එක්ක එකතු වෙලා මේ වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්නකෝ එහෙනම්. වෙරළු කියන්නේ ලොකු අය පොඩි අය මේ හැමෝම හරිම ආසාවෙන් කන්න කැමති කෑමක්නේ. වෙරළු ගැන මතක් කරනකොට කටට කෙලක් එනවා. ඉතින් වෙරළු අමුයෙන් වගේම ඉදුණට පස්සේ ඒ වගේම අච්චාරු දාලා ඔය එක එක විදිහට වෙරළු අපිට ආහාරයට ගන්න පුළුවන්. ඉතින් මෙච්චර කල් ඔයා වෙරළු කෑවේ හරියට මේ දේවල් වෙරළු වලින් අපිට ලැබෙන ප්‍රයෝජන ගැන දැනගෙන නෙමෙයි වෙන්නේ නැති. ඉතින් මම වෙරළු ගැන දැනගත්තු දේවල් ටික අද ඔයාලත් එක්ක මේ විදිහට ෂෙයා කරනවා. වෙරළු කියන්නේ ලංකාවේ සාමාන්‍යයෙන් එක කාලයකට තියෙන පළතුරක්. ඉතින් ඒ නිසාම සමහර කාලවලදී මේ වෙරළු වල මිල ගණන් ටිකක් ඉහළත් යනවා. ඒ වගේම වෙරළු කියන්නේ පිටපැත්තේ පොත්තත් එක්ක තියෙන මදේ තමයි අපි ආහාරයට ගන්නෙ. එතකොට එහි ඇතුලේ තියෙන අර ඝන බීජය අපි ඉවත් කරනවා. ඉතින් ඔය වෙරළු ගෙඩියක් කාපු නැති කෙනෙක් මං හිතන්නේ මේ ලංකාවේ ඇති කියලා. හරි කොහොම හරි කමක් නැහැ. අද මම ඔයාලට කියන්නම් මේ වෙරළු කෑවහම අපේ ශරීරයට ලැබෙන ගුණ මොනවද කියලා මම දැනගත්තු දේවල් ටික. වෙරළු නිතරම ආහාරයට ගන්නව නම් මෙන්න මේ කියන දේවල් ටික අපිට ලබා ගන්න පුළුවන්. ගර්භණී අම්මලාට ඇති වෙන කෑම අරුචිය නැති කරනවා. ඒ වගේම තමයි වමනය සමනය කරන්නත් උදව් වෙනවා. ඉතින් ඔන්න බබාලා හම්බෙන්න හිටපු කාලේ මතක ඇතිනේ. අපි හැමතිස්සෙම වෙරළු ගෙඩියක් හප ඉන්න තියනවා නම් හරිම ආසයිනේ නේද? ඒක හරි අමුතු දොළදුකක්. ඒක දන්නේ ඒ අම්මලා තමයි. ඊළඟට මේ වෙරළු නිතරම ආහාරයට ගන්න අයගේ සම වියලි බව නැති කර සම පැහැපත් කරනවා. නිතර ඇතිවන බඩේ දැවිල්ලටත් වෙරළු කාපුවාම සහනයක් ලැබෙනවා. හැබැයි මතක තියාගන්න ඒකට නම් ඉදිච්ච වෙරළු තමයි ආහාරයට ගන්න ඕනේ. ඊළඟට අපේ ශරීරයේ ඇතිවන විෂ සහිත තත්ත්වයන් සමනය කරනවා. පිළිකා, හෘදයාබාධ, දියවැඩියාව වගේ රෝග ඇතිවීමේ අවදානම අඩු කරනවා. ඒකෙනුත් විශේෂයෙන්ම කාන්තාවන්ට ඇතිවන පියයුරු පිළිකා රෝග ඇතිවීමේ අවදානම බොහෝ දුරට අවම කරන්න උදව් වෙනවා මෙන්න මේ වෙරළු ආහාරයට ගැනීම. ඒ වගේම වෙරළු නිතරම කෑමට ගන්න අයගේ පණු රෝග ඇතිවීමේ අවදානමත් අඩු වෙන. ඔන්න පොඩි අයට ඉතින් දෙන්න හොඳම පළතුරක් නේද? යාලට නික්මන්ට පණු රෝග ඇති වෙන්නේ. ඊළඟට කාන්තාවන්ට ඇඟ උණු කර යාම, ඒ කියන්නේ සුද යාම අඩු කර ගන්නත් මෙන්න මේ පළතුරු ආහාරයට ගැනීම උදව් වෙනවා. ඊළඟට මුත්‍රා දැවිල්ල වළක්වා ගන්නටත් වෙරළු හොඳයි. ඊළඟට දත් ශක්තිමත් කරනවා, දත් රෝග අඩු වෙනවා, සිරුරේ හිතකර කොලෙස්ටරෝල් මට්ටම යහපත් ආකාරයෙන් පවත්වාගෙන යන්න පුළුවන් වෙනවා. අනිත් කාරණාව තමයි මලබද්ධය වළක්ව ගන්න පුළුවන්. මේක නම් මට හොඳටම අත්දැකීම් තියෙනවා. මගේ බබාට මම මාස 7මාරේ 8 ඉඳලම හොඳට ඉදිච්ච වෙරළු හැන්දකින් සූරලා එයාට මද දුන්නා. ඉතින් ඒ හින්දා මගේ බබාට ඔය කියන්නේ টয়ලට් යන එක කක්ක යන එක චූටි කාලේ ප්‍රශ්නයක් උනේ නෑ. එහෙම වුණොත් මම ටක් ගාලා කරේ ওই විදිහට වෙරළු ගෙඩියක මද ටික සූරලා එයාට කන්න දීපු එක තමයි. ඉතින් මගේ බබා අදටත් හොඳට වෙරළු ආහාරයට ගන්න බබෙක්. ඊළඟට තවත් කියන්න වැදගත්ම කාරණාවක් තියෙනවා. මේ වෙරළු ගහේ කොළ ටිකත් හරිම ප්‍රයෝජනවත්. වෙරළු කොළ ටිකක් තලලා ඒ යුෂ අරගෙන ඔළුවේ ගාලා පැය භාගයක් විතර ඉඳලා නාපුවාම ඉස්සොරිය අපිට ඇති වෙන එක අවම කරගන්න පුළුවන්. හැබැයි ඒක කරන්න ඕන අනිවාර්යයෙන්ම උදේ වරුවේ. ඉතින් අපි වෙරළු අමුයින් කනවා, ඉදුණහම කනවා. ඊට අමතරව මෙන්න මේ වගේ රසවත් අච්චාරු වර්ග හදලත් කනවනේ. ඉතින් ඒ හින්දා ඔන්න මතක් කරනවා මම වෙරළු ගෙඩි 10ක්වත් දවසකට කන්න පුළුවන් නම් ඔයාලට ගොඩක් වාසි අත් කරගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට තමයි ඉතින් වෙරළු ගැන මම දැනගෙන ගත්තු දේවල්. ඉතින් මට හිතුණා ඔයාලත් එක්ක මේ වටිනා කියන කාරණා ටික ෂෙයා කරගත්තොත් හොඳයි කියලා. මෙච්චර කල් ඔයා දැනගෙන හරි නොදැනගෙන හරි වෙරළු ආහාරයට ගත්තු කෙනෙක් නම් ඒ වගේම වෙරළු කාලා නැති කෙනෙක් නම් ඔන්න ඉතින් අද ඉඳලා වෙරළු ටිකක් හොයාගෙන කන්න. බබාලට දෙන්න කිසිම විදිහකට බය වෙන්න එපා. ඉතින් එයාලට මාස 8 9 ඉඳලාම ඔන්න ඉදිච්ච වෙරළු ටිකක් දෙන්න පුළුවන්. ඊට පස්සේ අවුරුදු 2ක් 3ක් වෙනකොට එයාලට අමු වෙරළු උනත් කන්න දෙන්න පුළුවන්. ඉතින් එහෙනම් වෙරළු ගැන හරියට දැනගෙන වෙරළු ආහාරයට ගන්න. ඒ වගේම මෙන්න මේ විශේෂ කාරණාවත් මතක් කරන්න ඕන. සීතල පළතුරක් තමයි වෙරළු කියන්නේ. ඉතින් ඒ හින්දා සෙම තියෙන අයට නම් එච්චරම සුදුසු නෑ. ඒ නිසා ඔයාලා වෙරළු ආහාරයට ගන්නවා නම් වෙරළු කොළ ඉස්ම ඔළුවේ ගන්නවා නම් ගොඩක් වෙලාවට ඒක උදේ වරුවේ කරන එක තමයි හොඳම දේ.
එහෙනම් ඉතින් වෙරළු ගැන ඔන්න ඔයාලත් එක්ක මට බෙදා ගන්න තියෙන්නේ ඔන්න ඔය කාරණා ටික තමයි. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න. ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්.